අරුන්ගේ වල් ගතිය හින්දා පුතේ බෙල්ල කප්ප ගත්තේ. වල් ගතිය හින්දා. තමන්ගේ චරිතය ඇතුලේ තමන්ගේ ජීවිතය ඇතුලේ හිටපු අර වල් පෙරේතයව පාලනය කරලා නැහැ. ඒකව මරලා දාලා නැහැ. ඒ කුපාඩියව මරලා දාලා හිටියානම් ඒ කෙලෙස් ධර්ම ටික මරලා දාලා තිබ්බානම් ඒ රාගිකත්වය මරුවා නම් කෙල්ලගෙන් බෙල්ල කැපෙන්න. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් පරදවන උතුම් දානය ධර්ම දානයයි. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබටත් පවුලේ සියලුම දෙනාටමත් ලෝවැසියන්ටත් නිදුක් නිරෝගී භාවයම ලැබේවා. නිතිපතා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. අමිනාස අපි සම්මා දිට්ඨියෙන් ඉන්නේ. අපි සම්මා දිට්ඨියෙන් ඉන්නේ. මිත්‍යා දෘෂ්ටිය නෑ. මන් දකිනවා මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නේ කියලා. හේතුව බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා අසාරේ සාර මතිනෝ සාරේචාසාර දස්සිනෝ තේ සාරණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. නිසරුදේ සරුයි කියලා ගන්න. වැරදි දේ හරි කියලා ගන්න. අයහපත් දේ යහපත් කියලා දකින. නීති විරෝධී දේ නීති ගරුක වගේ දකින මිනිහාට කියනවා මිත්‍යා දෘෂ්ටිකයා කියලා. හොඳ දේ නරකයි කියලා දකින. නීති ගරුක දේ නීති ගරුක නොවේ කියලා දකින. යහපත් දේ අයහපත් කියලා දකින. හරි දේ වැරදි කියලා දකින මිනිහත් මෝඩයා මිත්‍යා දෘෂ්ටිකයා. මේ දෙන්නම වැරදි. නරක දේ හොඳයි කියලා දකින මිනිහත් වැරදි. හොඳ දේ නරකයි කියලා දකින මිනිහත් වැරදි. ඒ දෙදෙනාම මිත්‍යා දෘෂ්ටිකයි. බලන්නකෝ අපේ ගෙදර අපේ ගමේ අපේ ජීවිතයේදී දැන් සිගරට් බොන මිනිහට හිතෙනවා සිගරට් බොන එක හොඳයි කියලා නේ. අරක්කු බොන මිනිහට හිතෙනවා අරක්කු බොන එක හොඳයි කියලා. මම ප්‍රශ්නයක් අහන්නද? මේක තේරුම් ගන්නම ලේසි වෙන විදියට බෞද්ධ දර්ශනයට අනුව ලෝකයේ තියෙන සියලු ආගම් වලට අනුව හෙළ සංස්කෘතියට අනුව විද්‍යාවට අනුව සෞඛ්‍යයට අනුව මානවීය ගතියට අනුව අරක්කු බොන එකද හොඳ කිරි බොන එකද? ලේසි ප්‍රශ්නයක් ඇහුවේ. කෝකද හොඳ? ස්වාමීන් වහන්සේ කොහොමද කියන්නේ ඉතින්? ඒක ප්‍රශ්නයක් ඇයි? මට ප්‍රශ්නයක්. දැන් මෙතනින් ඔක්කොම හිතන්නේ කිරි බොන එක හොඳයි කියලානේ. අරක්කු බොනවට වඩා කිරි බොන එක හොඳයි කියලා තමයි ඔබ හිතන්නේ. නමුත් ඔබේ ගෙදර ඉන්න මිනිස්සු වැඩිපුර බොන්නේ අරක්කුද කිරිද? ඔබේ ගමේ මිනිස්සු වැඩිපුර බොන්නේ වියදම් කරන්නේ අරක්කු වලටද කිරි වලටද? ඔබේ මගුල් ගෙදරට ගෙනාවේ වැඩිපුර කිරිද අරක්කුද? ගෙට ගෙවදීමට ගෙනාවේ කිරිද අරක්කුද? මලගම දවසේ වැඩිපුර දෙනෙක් බිව්වේ කිරිද අරක්කුද? හොඳට බලන්නකෝ. මිත්‍යා දෘෂ්ටිකද නැද්ද?
මිත්‍යා දෘෂ්ටික වැරදි දැකීමක්. ගැහැණිය පිරිමියාට බිරිඳ සැමියාට වන්දනා කළ යුතුද නැද්ද? ස්වාමීන් වහන්සේ ඒක නම් හැබැයි කෙලින්ම කියන්න බෑ. අපේ ගෙදර මිනිහා කන්නේත් මගෙන්. ඕක අඳින්නේ පළඳින්නෙත් මගෙන්. ඒ තියා ස්වාමීන් වහන්සේ ඕක බීඩියක් බිව්වත් ඒ බොන්නෙත් මගේ සල්ලි වලින්. ඕක දැන් ඉන්නේ මගේ ගෙදර. එහෙනම් ඕක මට වඳින්න ඕන මිසක් මං නම් ඕකට වඳින්නේ නැහැ කියලා ඔබට හිතෙනවා. ඔබ අම්මා කෙනෙක් නම් ඔබට পদවියක් හම්බෙලා තියෙනවා ගෙදර බුදුන් කියලා. ගෙදර බුදුන් අම්මා. ඔබට ගෙදර බුදුන් කියන পদවිය හම්බුනේ දරුවෙක් ලැබීමෙන්නේ. දරුවා කාගේද? ඒක කියාගන්න බෑ. ඒකත් නිකන් කියාගන්න බෑ වගේද නේ. අපි විවාහාරික ලෝකේ සමාජ සම්මතේ හිතනවා දරුවා තමන්ගේ ස්වාමියාගේ. එතකොට ඔබට බුදු බව ලබා දුන්න උත්තම ශ්‍රේෂ්ඨයා තමයි තමන්ගේ සැමියා. මට වන්දනීය පූජනීය ගෞරව නාමයෙන් පිදුම් ලබන්නට දරු සම්පත මට ළඟා කරගන්නට මගේ ජීවිතයේ ආරක්ෂාවට රැකවරණයට පෝෂණයට මා ළඟ ඉන්න එකම වස්තුව කියලා වඳින්න ඕන. ඉස්සර සමාජයේම එතකොට ආයේ ගෙදර වන්දනාව කාටවත් පුරුදු කරන්න ඕනේ නැහැ පොඩි උන්ට. අම්මා තාත්තට වඳිනවා දැක්කාම ආයේ බෙල්ලෙන් අල්ලලා නමන්න ඕනද? ඕනේ. නිකම්ම නැමෙනවා. අම්මත් ගරු කරන වස්තුවක් කියලා. ඒව දැන් අපේ සංස්කෘතියේ නෑ. තමන්ගේ සැමියාව අග යන්න බිරිඳ කැමති නෑ. බිරිඳව අග යන්න සැමියා කැමති නෑ. කොල්ලෝ කාලේ, කෙල්ලෝ කාලේ, හැදෙන වැඩෙන තැනෙන කාලේ, හැංගීම් මතුවෙන කාලේ තිබුණේ පුදුම ආදරයක් නේ. පුදුම ආදරයක් තිබ්බේ. කසාද බැඳපු දවස්වල පුදුම ආදරයක්. මට කියන්නකෝ ඒ බැඳපු කාලේ තිබ්බ ආදරේම දැනුත් තියෙන ජෝඩුවක් ඉන්නවාද කියලා. ඒක ඉවරයි. ඒක ඉවරයි. ඒක කෑවා. ඒක විනාශ කෙරුවා. ඒක ආරක්ෂා කෙරුවේ නැහැ. ඒක මැරෙන කම්ම රකින්න ඕනේ. කෙල්ල කොල්ල කාලේ විතරක් නෙමෙයි. ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා hina වෙන්න ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න රැට රැට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න පාට පාට පම් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න. ඔය අර මුල් කාලේ පුතා නාකි වෙනකොට ගෙවලුත් නෑ මාරු කරලා ණයයි පොළඟයි වගේ. ඒ තරම් දුරයි. මෙතන කී දෙනෙක් එහෙම ඉන්නවද බද්ද වෛරේ? මේ හිටියත් නඩු අනඩු කියාගෙන ගහ මරාගෙන කපා කොටාගෙන බේද බින්න වෙලා
කැඩිලා බිඳිලා විසිරිලා ගියපු අය මෙතන කී දෙනෙක් ඉන්නවද බලන්නකො. අපි ධර්මය ඇහුවාට සිල්පද සමාදන් වුණාට ඒ වගේ ගන්න තියෙන ප්‍රයෝජනේ අරගෙන අර මිත්‍යා දෘෂ්ටිය දුරු කරගෙන නැහැ. සම්මා දිට්ඨිය උපදවාගෙන නැහැ. දිට්ඨින් උජුං කරෝති ඍජු දැක්ම ලබාගෙන නැහැ. එහෙනම් බණ ඇහුවාම ඔබට මට අපිට ලැබෙනවා ඍජු දැක්ම. නිවැරදි දැක්ම. නිවැරදිව දැකීමෙන් තමයි ලෝකේ තේරුම් ගන්න පුළුවන්. චිත්ත මස්ස පසීදති. එවැනි මිනිසුන්ට ප්‍රීතියෙන් සදාතනික ජීවිත ගමනේ ප්‍රීතියෙන් ඉන්න පුළුවන් වාග්ය තියෙනවා. සංසාර ගමනේ ප්‍රීතිදායක ආයු වර්ණ සැප බල ප්‍රඥා බල සම්පත් ඇති සුගතියක උපදිනවා. දුක් ලුහු බඳින්නේ සසර කෙටි කොට ලබන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මගඵල පිළිවෙලින් අමා නිවනින් සැනසීම භාග්‍ය උදා කර ගැනීමේ වාසනාව මේ දහම් දේශනාවෙන් ලැබෙනවා. ඒ නිසා අවබෝධයෙන් හිත කැමැත්තෙන් සිහිය පිහිටුවාගෙන ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමෙන් ඔබ හැම දිනාටම ලැබෙන ධර්මඥානයෙන් ජීවිතය සකසාගෙන වඩා පින් කුසල් ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ ගෝරතර භයානක සංසාර ගමනෙන් අත මිදී ලබන උතුම් අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියන වාග්යවන්ත චේතනාවෙන් සාදු කියලා බණ අහන්න ලෑස්ති වෙන්න. පින්නතුනි මම මාතෘකා කරන්නට යෙදුනේ ශ්‍රේෂ්ඨ කාන්තාවක් වර්ණනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ගාථා රත්නයක්. අක්ඛෝදේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදරියන් දානේන සච්චේන ලිකවාදිනන්ති. ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධ කරන ලෝකය දිනා ගන්න පුළුවන්. ඒ කියන්නේ වෛර කරන ලෝකයේ දිනන්න නම් මෛත්‍රී සහගත මිනිසෙකු වෙන්න ඕනේ. ඒකට අපි ඉවසීම පුරුදු කරලා මෙත්සිත වඩා අනුකම්පාව ඇතිව ඔහුට ආදරය කරන්න ඕනේ. එතකොට වෛරකාරයෝ මිතුරු වෙනවා. අසත්පුරුෂයා ජය ගන්න නම් සත්පුරුෂ වෙන්න ඕනේ. සත් කියන්නේ හොඳ යහපත්. පුරුෂ කියන්නේ පෞරුෂය. යහපත් පෞරුෂයක් හදාගත්තොත් ආගමානුකූලව ධර්මානුකූලව පින්නතුනි මේ සමාජය ඇතුලේ ඉන්න අපි වටා ඉන්න ඕනෑම දුර්ගුණයන්ගෙන් යුතු තමන්ට නානාවිද ප්‍රශ්න මතු කරන කෙනෙහිලිකම් කරන ඒ සියලුම මෝඩයන්ට ඔබට සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්. ඒ අසත්පුරුෂයෝ ළඟා කරගන්න පුළුවන් ටික ටික. ඒ වගේමයි ජිනේ කදරියන් දානේන පෙරේතකම ලෝභකම මසුරුකම නැති කරන්න දන් දීම තුලින් පුළුවන්. අසත්‍ය පරාජය කරන්න සත්‍යම ජීවිතය තුල ගොඩනැගීමෙන් පුළුවන්කම තියෙනවා. ඒ භාග්‍යය තියෙනවා. මේ ගාථා රත්නයේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ
උත්තරා කුමාරියගේ ශ්‍රේෂ්ඨත්වය වර්ණනා කරමි. දිග කතාවක් මං කෙටියෙන් කියනවා. උත්තරා කුමාර දුප්පත් යාචක පවුලක. වෘත්තියෙන් උත්තරාවන්ගේ අම්මයි තාත්තයි බැල මෙහෙවර කරන දාසකම් කරන දෙන්නේ. මේ දරුවා චූටි කාලේ ඉඳලා අම්මයි තාත්තයි දාසකම් කරන්න යන මහා දන සිටු ගෙදරට අරන් යනවා. ඒ සිටු ගෙදරත් ඉන්නවා ඒ වයසේම කොළු පැටියෙක්. සිටු ගෙදර ඇත්තෝ ලෝභයි නපුරුයි. දාසකම් කරන අය හරීම නිහතමානී කරුණාවන්තයි. තුනුරුවන්ට හරි ලැබි. දුප්පත් වුණාට පෝසත්. මොනවයින්ද? ගුණ ධර්ම වලින්. පෝසත් වුණාට දුප්පත්. අපේ මේ සමාජයේ බොහෝ දෙනා ඉන්නවා ගුණ ධර්ම වලින් දුප්පත්. පෝසත් වෙන්න ඕනේ ගුණ ධර්මයෙන්. එතකොට පෝසත් වෙන්නත් පුළුවන්. දුප්පත් නොවි ඉන්නත් පුළුවන්. පෝසත්කම රැක ගන්නත් පුළුවන්. ගුණ ධර්ම වලින් පෝසත් වෙනකොට. ඒකට සත්‍යවාදී ගමනක් ජීවිතය තුල ගොඩනගන්න මේ කතාව වැදගත්. ගුණගරුක මේ පවුලේ අය බැල මෙහෙවර කළාම එයාලට ලැබෙන්නේ ඉඳුල් කෑම. වේතනයේ හැටියට හම්බෙන්නේ හුණුසාල්. ඉවත් කරන ලද්ද ද්‍රව්‍ය තියෙනවානේ. දැන් අලගෙඩි ගොඩේ කුණු වෙච්ච අලයක් තියෙනවා නම් ඒක. ලූණු ගොඩේ කුණු වෙච්ච ලූණු ගෙඩියක් තියෙනවා නම් ඒක. මන් දන්න මුදලාලි කෙනෙක් හිටියා. ඒ මිනිහා කන්නේත් එහෙම. මුදලාලිගේ කඩේ බක්කියේ කුණු වෙන ලූණු ගෙඩිය කපලා ගන්නවා දෙකට ඒක කනවා. අලගෙඩිය දෙකට කපනවා ඒක කනවා. කොල්ලම ට්‍රිප් එකක් යන්න සල්ලි දුන්නේ නැති හින්දා මගේ අතින්ම කියනවා කුණු වෙච්ච අලගෙඩියක් දෙකට කපලා ඒක කන අපේ අප්පච්චි ගෙන්න සල්ලි ගන්නවා බොරු කිව්වා. ඔව් මම ඒ කිව්වේ නෑ අපේ ගෙදර නම් පිරිසිදු හොඳ එකක් උයන්නෙම නැතුව ඇති. බක්කි වල කුණු වෙන එව්වාම තමයිලු කපලා ගන්නෙ. විකිනෙනවා අඩු එව්වා විකිනෙන්නේ නැති එව්වා ඒව ගන්න. මරණයක් පිළිබඳව ජීවිතයක් පිළිබඳව දැක්මක් නැති එහෙම කුම්මැහි જાතියක් ඉන්නවා මේ ලෝකයේ ඇතුළේ. අම්මට නැති අප්පට නැති ගුරුන්ට නැති සමාජයකට ආදරේ නැති ආගමකට දහමකට නැති එහෙම જાතියක් ඉන්නවා අපි අතරේ. ඒ වගේ જાතියක් සිටු ගෙදර ඉන්නවා. දාස පවුල හරි ගුණවත්. දවසක් දාසකම් කරලා ලැබිච්ච හුණුසාල් ටිකක් අරන් පයින් එනවා ගෙදර යන්න. ඒ ගෙදර යන්න තියෙන්නේ කැලෑබද පාරක් දිගේ. ඒගොල්ලෝ පාරට ඇවිල්ලා ඉදිරිය බලනකොට පේනවා සරියුත් හාමුදුරුවෝ වඩිනවා ඒ මගේ හිම ඉදිරියට. මෙයාලට ඉස්සරහින් යනවා. සරියුත් මහරහතන් වහන්සේගේ ගමන් විලාසය ප්‍රභාස්වර භාවය මනා සම්වරශීලී ඉඳුරන් ඇති බව
දැක දැක පැහැදසිත උපදවමි. හාමුදුරුවරුන්ට වඩින්න කියන්නේ එහෙමනේ නේද? හාමුදුරුවරුන්ට ගමන් යන්න කියන්නේ, වඩින්න කියන්නේ, ඉන්න කියන්නේ, වත් පිළිවෙත් කරන්න කියන්නේ කොහමද? අප්පසන්නානම් වා පසංසේති. අප්‍රසාදිත මිනිස්සුන්ට ප්‍රසාදය මතුවෙන විදියට. පසන්නානම් වා බියෝ භාවාය. ප්‍රසාදිත මිනිස්සුන්ගේ ප්‍රසාදය වැඩි දියුණු වෙන විදියට හාමුදුරුවරු වැඩ ඉන්න ඕනේ. දුවන්න, පනින්න, උඩ පයින්න, බෝල් ගහන්න, ජිල් ගහන්න, ගස් යන්න හාමුදුරුවරුන්ට තාන. කොළු ගැට්ටෝ පිලුම් ගැහුවාට හාමුදුරුවරුන්ට පිලුම් ගහන්න බෑ. හේතුව දුක් විඳලා අවුවට, වැස්සට, පින්නට, මේ කර්කස මහ පොළොවට, මේ රළු ගොරෝසු ලෝකයේ ඇතුලේ අනන්ත දුක් විඳලා හම්බ කරන වස්තුවේ අග්‍රම භාගය පිළියෙල කරගෙන ඇවිදිලා පූජා කරලා වන්දනා කරන මිනිස්සු අපි දිහා බලාගෙන ඉන්නේ. ඒ හින්දා උඩ පයින්න හොඳ නැහැ. වැරදි වැඩ කරන්න හොඳ නැහැ. ඒක හාමුදුරුවරුන්ට නින්දාවක්, ශාසනයට නින්දාවක්. එහෙම වැරදි කර බත් කෑවොත් අපායට යන්න ගමනක්. ඔව් වැඳ දෙන බත් වැරදි කර වැළඳුවොත් යන්න වෙන්නේ අපායට, ගිහියන්ට ඉස්සෙල්ලා. ඔව් ඔයාලා බොරු නම් බලන්නකෝ උනැල්ලේ අය අපායට ගියපුවාම ඉස්සරහ ඇති කහ පාට අයත්. ඔව් වැඩි දෙනෙක් යන්නේ එහාට මම දන්නවා. යනකොට ඔබට ඉස්සෙල්ලා ගිහිල්ලා අරගොල්ලොත් ඇතියෝ කල්මත්තෙන් ගිහිල්ලා. මේ සමාජයේ එහෙම තියෙන්නේ. එයින්දයි ගිහිද පැවිදිද ભેදයක් නැහැ. කළොත් යම් පවක් ගිහියාට වඩා බලවත් විපාක දෙනවා හාමුදුරුවරුන්ට. හේතුව තමා අනුන්ගෙන් කාලා, අනුන්ගෙන් වැඳුම් ලබාගෙන, අනුන්ගෙන් පූජෝපහාර ලබාගෙන, අනුන්ගෙන් සිව්පසය ලබාගෙන ලෝකයේ ඉඳලා වැරදි කිරීම. මිනිස්සු තමන්ගේ දෑත දෙපායේ වැරවීරියෙන් හොයාගෙන ඌ ජීවත් වෙන ගමන් කරන එකක්නේ. උගේ හයියේ මේක එහෙම නෙමෙයිනේ බලන්න. වැඳලා දෙනකොටම ඒකෙන් මොන හරි වල් වැඩක් කෙරුවොත්, විහාරය හදන්න දීපේකෙන් වල් වැඩක් කෙරුවොත්, බෝධිය හදන්න දීපේකෙන් වල් වැඩක් කෙරුවොත් යන්නේ අපායට නෙමෙයිද? යන්නේ අපායට. ඒ හින්දා සිහිය පිහිටුවාගෙන ලැජ්ජා බය ගිහියන්ට වඩා තදින් තියෙන්න ඕන පැවිද්දන්ට. එතකොටයි ශාසනය බබලන්නේ. එතකොටයි ශාසනය රැකෙන්නේ. ලෝකේ වැඩිපුරම දන් දෙන්න හිත කැමැත්ත තියෙන්න ඕන ස්වාමින් වහන්සේලාට. ඒකනේ කිව්වේ චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය. සියලුම දෙව් මිනිසුන්ගේ සත්වයින්ගේ යහපත පතා, මෙලොව පරලොව අභිවෘද්ධිය පතා, ඔවුන්ට නිර්වාණ අවබෝධය පතා භික්ෂුව ගමක් නිගමක් පාසා නිස්සරණාධ්‍යාසයෙන් තටු බර ඇති කුරුල්ලෙකුසේ වඩිමින් ඔවුන් වැටී ඇති අපායෙන් ගොඩගන්න වීර්ය වඩන්නලු තමන්ගේ අපාභිමුඛ ගමන නවතා දමා තමන් නිවනට යන ගමන් ලෝකය නිවනට ගෙනියන්න ගමන් කරන්න කිව්වා. එහින්ද වගකීම්, යුතුයකම්,
අපි හැමෝටම තියෙනවා. ඒ වගකීම් යුතුයකම් අවබෝධ කරගෙන ගමන යන්න ඕනේ. මේ මහරහතන් වහන්සේලාගේ රූප කාය දැක්ක ගමන් මිනිස්සු দমনය වෙනවා. ධර්මාශෝක අධිරාජ්‍ය නිර්මාණය වෙන්නේ පුංචි සාමණේර හාමුදුරු කෙනෙක් දැකලා. ඡණ්ඩාශෝක ලක්ෂ ගණන් මිනිස්සු මරපු රෞද්‍ර රජුරුව. අර ඊශ්‍රායලේ වාගේ. ඊශ්‍රායලේ ලොක්කට පේන්නේ නැද්ද වෙලා තියෙන්නේ? ආය තරහා තිරමක් නැතුව මැරෙන මිනිස්සු ගාන චූටිය වුන්ද ලොකුවේ වුන්ද ගෑනුද පිරිමිද ભેදයක් තියනවද? නෑ. බෝම්බේ වැටෙන තැන මොකා හිටියක් කුඩු වෙන උන් කී දෙන කුඩු උනත් ඌට ගානක් නෑ. එතන මානව හිමිකම් නෑ. හැබැයි අපේ ඉස්කෝලේක පොඩි එක්කුට කෙවිතෙන් ගැහුවොත් අපේ ඉස්කෝලේ කොල්ලෙකුට රිදෙන්න ගැහුවොත් මානව හිමිකම්. අරකා නිවැරදි මිනිසෙකු කොට ශ්‍රේෂ්ඨ පඬිවරයෙක් කරන්න ගුරුවරයා දඬුවම කළාම මානව හිමිකම්. ඊශ්‍රායලේ ලෝක දාස් ගණන් එක පොදියේ කුඩු කරනවා නේ ඒක නෑ. මේ ලෝකේ හැටි බලන්න. ඒක මෙහෙ තියෙනවා. රජ්ජුරුවන්ට නීතිය නැහැ. ඇමතිට නීතිය නැහැ. පොලිස්පතිට නීතිය නැහැ. පොලිස් ථානාධිපතිවරුන්ට නීතිය නැහැ. එහෙමනේ මේවා යන්නේ. එතකොට ලෝකෙ දියුණු වෙයිද? රට දියුණු වෙයිද? අපිට මගක් තියෙයිද? නැහැ. එඳ වගකීම් දරන නායකත්වයන් දරන නිලයන් දරන පින්වතුන් සත්පුරුෂයන්ම වී දානමය ගුණයෙන් යුතු අය වී මෛත්‍රී සහගත චේතනාවෙන් සත්‍යම ක්‍රියාත්මක කරන්න මහන්සි ගන්න ඕන. ඒක තමයි මේ ගාථාවේ කියන්නේ. ඒක මේ උත්තරා කුමාරිගේ චරිතය ඇතුලේ ප්‍රධාන චරිතය උත්තරා වුණ. ඒ චරිතය ඇතුලේ ගොඩනගෙනවා පුංචි කාලේ ඉඳලා. අම්මයි අප්පච්චි දෙන්නාගේ ආభాසේ නිතර පන්සල් ගිහිල්ලා බණ අහලා ලබන තුනුරුවනේ ආශිර්වාදය මේ ළමයාට හුරුයි. ඒකනේ පුතේ දහම් පාසල් යන්න කියන්නේ. දානේ අරන් යනකොට පොඩි වුණොත් එක්කන් යන්න කියන්නේ. හතර පෝයට නැතත් ප්‍රධාන පෝය දෙකට දරුකට වුණොත් එක්ක ගිහිල්ලා මලක් පහනක් තියලා හාමුදුරුවෝ වන්දනා කරලා බණපදයක් අහලා එන්න හුරුවක් පුරුද්දක් ඇති කරගත්තාම චූටි එකා ලොකු වෙනකොට ඌට දැනෙනවා අද පන්සල් යන්න ඕන. මල් කඩන්න ඕන. ලොකු හාමුදුරුවෝ අද හම්බෙනවා බණ අහන්න ඕන. ලොකු හාමුදුරුවන්ට මොනවා හරි අරන් යන්න ඕන. උපන් දිනේට ළමයා වරන් ගිහිල්ලා සෙත් පිරිත් ටිකක් කියලා හදාපු කිරිබත් එකේ අග්‍රභාගයෙන් බුද්ධ පූජාව තියලා ලොකු හාමුදුරුවන්ටත් කිරිබත් කෑල්ලක් පූජා කළා. ගෙදර ආවා නම් හීන් එකාට මොනතරම් ආදර්ශ සම්පන්න වාග්යවත් මඟ පෙන්වීමක් හම්බෙනවද බලන්නකො. නෑ බේක් හවුස් එකට ගියා දිග්ග කිඹුලෙක් හැදුවා මේකිට දෙයියන්ගේ හාල් කැවිලා. ඔව් මේ ගෑනු ඉන්නා නේද කුලප්පු වෙලා ඉන්නේ. ගෑනු කුලප්පු වෙලා ඉන්නේ. නස නාරි නොහඹිනා වැඩ කරන්න අලුත් පහේ පවුල් වල බලන්නකො තියෙන කුලප්පු. ශිෂ්‍යත්වයේ අම්මලියයි කියලා හිතෙන්නේ අප්පා. ඒ තරම් ගෑනු දුවනවා.
ඒ ගෑනු දුවලා ගිහිල්ලා හදාපු මිනිස්සු පෙන්නන්නකො මට. හිර ගෙදර 90000කට එහා ඉන්නවා. පුනරුත්ථාපන කඳවුරු වල 1000 ගාණක් ඉන්නවා. ළමා නිවාස වල 1000 ගාණක් ඉන්නවා. මහලු නිවාස වල 1000 ගාණක් ඉන්නවා. වීදි වල අතරමං වෙච්ච උන් 1000 ගාණක් ඉන්නවා. රෝහල් වල අතපය කඩාගෙන පිස්සු වැටිලා සියදි විනාසා ගන්න තැත් කරලා මේ ලෝකේ හඹාගෙන යන්න ගිහිල්ලා කොන්ද බිඳිලා රෝහල් වල පුරෝලා ඉන්නවා. පින්නතුනේ ඒ ඔක්කොම තරුණ ගැටවර දරුවෝ මේ අපිම හදපු එවුන්නේ. මේ අම්මලම වදලා අම්මලම හදලා තාත්තලාගේ දායකත්වයෙන් නිර්මාණය කරපු එවුන් නේද මේ? ඒකේ වගකීම අපි කාටද දෙන්නේ? ඒ නිසයි චූටි කාලේ ඉඳලා පොඩි උව නිර්මාණය කරන්න ඕනේ. ඒකටයි පන්සල පාවිච්චි කරන්න ඕනේ. දහම් පාසල ඒකටයි තියෙන්නේ. 4 පොයට පන්සල් ගියේ ඒකට. 4 පොයට බැරි නම් අඩුම තරමේ 2 පොයකට 1 පොයකටවත් තුනුරුවනේ ආශිර්වාදේ ලබාගෙන පැයක් හමාරක් චෛත්‍ය මළුවේ බෝ මළුවේ බණමඩුවේ රැඳිලා යන්න පුරුද්දක් හැදුවොත් වටීනේ. නමුත් එහෙම හැංගීම් නැහැ. උත්තරාවුන්ගේ චරිතය ගොඩ නැගුණු ඒ ආධ්‍යාත්මයෙන් අම්මයි තාත්තයි දුවයි සරියුත් හාමුදුරුවෝ දැක පැහැදිලා ගෙනිච්ච හුණුසාල් වලින් කඩ සහල් ටික බේරාගෙන ලොකු හුණුසාල් බේරලා ඇඟිටි අයින් කරලා කිරියාර දානයක් හදලා පවුවදා උදේම පිණ්ඩපාතේන සරියුත් මහරහතන් වහන්සේට පූජා කරනවා. පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා. සසර වසනතුරු නිවන් දක්නා ජාති දක්වාම මෙවැනි නැති බැරි කමක් දුක් කරදර සහිත ජීවිතයක් මුණ නොගැසේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. සරියුත් හාමුදුරුවන්ට පරචිත්ත විඥාන ඥානය තියෙනවා. මේ ප්‍රාර්ථනාව දැක්කා. සද්ධාවන්ත අහිංසක ප්‍රාර්ථනාව. සරියුත් හාමුදුරුවෝ දන් පූජා කළ සදහැතියන්ට මෙලොවත් පරලොවත් සැප විපාක වේවා කියලා සරියුත් හාමුදුරුවෝ ආශිර්වාද කළා වැඩියා. සතියක් හමාරක් යනකොට එක දවසක් හැන්දෑවේ දාසකමේ ගිහිල්ලා ඇවිල්ලා උත්තරාවුන්ගේ තාත්තා වත්ත සුද්ධ කරන්න ගියා උදැල්ලත් තරම්. සුද්ධ කරගෙන යද්දි උදුළු ගාගෙන යද්දි ගලක උදැල්ල වැදිලා ගල් කැටේ රෝල් වෙලා ආවා. අර උදුළු කොන වැදිච්ච තැන දිලිසෙනවා දැක්කා. උදැල්ලත් තරම් ගලත් තරම් ලිඳ ගාවට ගිහිල්ලා හේදුවා. හොදලා බලනකොට වටිනා මණිකක් කෙහෙල් මුයක් වාගේ. මේකත් තරම් ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා අම්මටයි දුවටයි කතා කරලා පෙන්නුවා. වටිනා මණිකක්. මේක අයිති භූපතිට කිව්වා. බලන්නකෝ. මිනිස්සුන්ගේ ජීවිතේ බලන්නකෝ. මේක අයිති භූපතිට. කවුද භූපති? ඈ? භූපති කවුද? ඔතන ඉගෙන ගන්න ළමයි ඉන්නවා නම් අහන්නකෝ ඒක අය භූපති කවුද කියලා. භූපති කියලා කියන්නේ මය පුතේ රජ්ජුරුවන්ට කියන නමක්.
භූමියේ අධිපතිය රජ්ජුරුව සුදු මහත්තයා ලංකාවේ භූපති කවුද? ඈ අනුර කුමාර දිසානායක. ලංකාවේ භූපති අනුර කුමාර දිසානායක. ආන්ගේ උත්තරාවුන්ගේ කාලේ දැන් මැණික්ගල අයිති භූපතිට රජ්ජුරුවන්ට කියලා අම්මයි තාත්තයි උත්තරා කුමාරී තුන්දෙනා ලෑස්ති වෙලා රෙදි කෑල්ල කෝතාගෙන පරිස්සමට මැණික්ගල අරගෙන ගිහිල්ලා රජ්ජුරුවන්ට දෙනවා. රජ්ජුරුව බලනවා වටිනා මැණිකක් කොහෙන්ද මේක? මා වත්තේ වැඩ කරමින් ඉදියේදී වත්තේ තිබිලා හම්බුණා. මේ භූමියේ කොහේ තිබ්බත් ඒ අයිති භූපතිට නිසා මහරජතුමනි මේ මැණික ඔබතුමාට ගෙනාවා. රජ්ජුරුව හරි ඥානාන්විතයි ධාර්මිකයි. රජ්ජුරුව හිතනවා මේ මිනිහා මොනතරම් පින්වන්තද, අවංකද, නිර්මලද, සදහැතියෙද්ද. මේ වාගේ මිනිසෙකු වැදගත් පෝසතෙක් වුණොත් මගේ රාජ්‍යයට කොච්චර සේවයක් වෙයිද කියලා හිතුවා. බලන්නකෝ අපේ රටේ භූපතියෝ කරාපු අය ඇහුවොත් මැණිකත් නෑ මිනිහත් නෑ. ඔව් ඔව් ඔව්. ආයක දෙකක් නෑ පුතා. මැණික් ගල දීපු ගම මැණිකත් නෑ මිනිහත් නෑ. දෙකම නැති කරනවා. එහෙම වුණා අපේ ඇහැ මානේ තියෙනවා. පාපතර වුණොත් පුතේ නායකෙක් ඒ රටේ විනාශේ. වාසනාවන්තෙක් රටක නායකත්වයේ, ආයතනයක නායකත්වයේ, ගෙදරක නායකත්වයේ, පන්සලක නායකත්වයේ වැදගතෙක් ලැබුවොත් ඒ පන්සල, ඒ ශාසනය, ඒ ගෙදර, ඒ සමාජය, ඒ ආයතනය, ඒ රට බබලවන. රජ්ජුරුව ඒක නුවණින් දැකලා භාණ්ඩාගාර බාරකරුවන්ට කැඳවලා මැණික මිල කළා. රාජ්‍ය භාණ්ඩාගාරයේ එවැනි මැණිකක් නැහැ. වටිනාම මාණික්කයක්. ඒකට සරිලන මුදල වෙන් කළාම රටේ ඉන්න මහදන සිටුවරු සියලු දෙනාටම වඩා මෙයා ධනවත් වුණා. සියලු ධනයම දුන්නා. ගත්තේ නැහැ. කොමිස් ගත්තේ නැහැ පුතේ, කපා ගත්තේ නැහැ. දැන් දෙන්න ගියොත් එහෙම සියඹලා කියන හිල්ලම නැහැ. ඔව්. ඉරිදුව පුවාටයි පිච්චිච්ච තැන් වලටයි paludu වෙච්ච තැන් වලටයි වර්ගයේ හැටියටයි අඩු කරගෙන ගියපුවාම නිකන් තිරුවානා ගලක් ගෙනිච්චා වාගේ වෙන්නේ. එහෙම නෑ. රාජ්‍යරුව නියම මිල තක්සේරු කළා. සම්පූර්ණ මුදල උත්තරාවුන්ගේ අම්මටයි තාත්තටයි දුන්නා. රටේ හිටපු ශ්‍රේෂ්ඨතම ධන කුවේරයන්ට වඩා පෝසත් වුණා. ඒ ගමන අනබෙරයක් ගහලා යවුවා. අද ඉඳලා මහ ධන සිටානෝ උත්තරාවුන්ගේ තාත්තා කියා. දැන් අනිත් ධනවත්තුන්ට ඊර්ෂ්‍යයි පුතා. මේ සමාජය හැටි කවුරු හරි නැගිටගෙන එනකොට චුට්ටක් පෝසත් වේගෙන එනකොට කීයක් හරි හොයා ගන්නකොට තමන්ව පහු කරලා යයි වාගේ දැනෙනකොට අර කට කෙනෙහිලි කම්මනේ කරන්නේ. කෙනෙහිලිකම් කරන්නේ. බාධා කරනවා. නපුරුකම් කරනවා. දුෂ්ටකම් කරනවා. ඌව ප්‍රපාතයට දාන්න පුළුවන් නම්
ඒ ප්‍රපාතයට ඇදලා දාන්න මහන්සි ගන්නවා. දුර්ජන තිරච්ඡාන ගති. ඒවා මේ සමාජය ඇතුලේ තියෙනවා. අර උත්තරාවුන්ගේ අම්මයි අප්පච්චි දෙන්නාටත් මේ බාධක ආවා. හැබැයි ඒගොල්ලෝ අහිංසකයි. ඒගොල්ලෝ උඩඟුනෙත් නෑ. ඒ අහිංසක කරුණාවන්ත සදහැති පින්වත් ගති තව අර ධනයත් එක්කම පෝසත් කළා. වැඩිපුර දන් දෙන්න, වැඩිපුර පන්සල් යන්න, ආගමික කටයුතු කරන්න, පින්කම් කරන්න, නෑයන්ට සහාය වෙන්න, දුක් විඳින අයව ගොඩනගන්න මේ අය මහන්සි ගන්නවා. දැන් අර බැල මෙහෙවර කරපු ගෙදර සිටානු ඊර්ෂ්‍යාවෙන් පුපුරනවා. කුමන්ත්‍රණයක් කරනවා කොහොම හරි මේකගේ ඌ ටික ගන්න ඕන කියලා. මහදන සිටු පදවිය තමන්ට නැතත් පුතාට අරන් දෙන්න මහන්සි ගන්නවා. නාකි වෙනකොට ඔහොම කරනවානේ. රජකම නාකි වෙනකොට මට බෑවාගෙන නම් පුතාට තල්ලු කරන්න උත්සාහ කරනවා. මල්ලිට තල්ලු කරන්න හදනවා. ගෑණිට තල්ලු කරන්න හදනවා. වෙනෙකුට ගන්න දෙන්නේ නැහැ. මටම වේවා. මගේම වේවා. එහෙම පටුපරමාරා දිනවා. උත්තරාවුගේ අම්මයි අප්පච්චි උත්තරාවුයි ඉතා පුණ්‍යවන්ත ගමනක් යනවා. අර මිනිහා කුමන්ත්‍රණය කරලා එක දවසක් ඇවිල්ලා කියනවා උත්තරාවුගේ තාත්තට මං ආවුඹ හම්බෙන්න. උඹලා ඉතින් අපේ ගෙදර දාසකම් කරපුවේ උන්නේ. අද මේ මට්ටමේ හිටියත් මගේ මේ යෝජනාවට උඹ අකමැති වෙන්නේ නැහැ කියලා හිතනවා. මගේ කොල්ලගේ වයසයි උඹේ කෙල්ලගේ වයසයි එක ගානක්. එහෙනම් මගේ කොල්ලාට උඹේ කෙල්ලව කසාද බැඳලා දෙන්න මම යෝජනා කරනවා. උත්තරාවගේ තාත්තට බෑ කියන්න බැරි වුණා. උත්තරාවගේ තාත්තා හා කිව්වා. අම්මත් එක්ක කතා කළා අම්මත් හා කිව්වා. වැඩිහිටියෝ දෙන්නා දැන් කැමති වුණා. අර සිතානෝ ගියා. ගියාට පස්සේ දුවට එන්න කියලා කිව්වා. ඒකම උත්තරාව කිව්වා අම්මයි අප්පච්චි දෙන්න හා කිව්වට මට නම් බෑ. ඕක මෝඩයා. අපි දැක්කම එහෙ වැඩට යනකොට සල්ලාලේ ලෝභයි. හරිම නපුරුයි. ඒ සිටු ගෙදර මහ මිනිස්සුන්ගේ ගති ගුණම මේකට තියෙන්නේ මට නම් බෑ කිව්වා. අම්මයි අප්පච්චි දෙන්න කන්නලව් කරලා දුක් ගැනවිලි කියලා උඹ ඔය ඉපදෙන්නත් ඉස්සරලා ඉඳලා ඔය ගෙදර තිබ්බ ඉඳුල් කාලා තමයි අපි හැදුනේ. උඹ හම්බෙච්චි දා ඉඳලා ඒ ඉඳුල් වලින්මයි හැදුනේ. අපි අද මෙහෙම හිටියට එහෙනම් කොහොමද පුතේ බෑ කියන්නේ? මම පුතා කැමති වෙන්න කිව්වා. අම්මයි අප්පච්චි දෙන්නගේ හිත රෙදෙන හින්දා හා කිව්වා. හා කියලා උත්තරාවුන් එදා රෑ දැඩි අධිෂ්ඨානයකට එනවා. ධර්මයේ වටිනාකම කොච්චරද දන්නේ. දැඩි අධිෂ්ඨානයකට එනවා. මං හා කියලා තියෙන්නේ. මට දීග යන්න වෙනවා. සල්ලාලයි, මෝඩයි, ලෝභයි, නපුරුයි මෙවුන්. මරණකන් ජීවත් වෙන්න වෙන්නේ මෙවුන් එක්ක. මගේ දීගේ රස මට විඳ ගන්න බැරි වුණත් මම මේ මිනිස්සුන්ව වෙනස් කරනවා කියලා දැඩි අධිෂ්ඨානයකට ආවා. ඇවිල්ලා දීග ගියා. දැන් අර ගෙදර අය ඊර්ෂ්‍යයිනේ. දාසියෙක්ගෙන් වාගේ වැඩ ගන්නවා දැන් ලේලිගේ. ලේලි ඉවසනවා. මේ ගමේ ලේලිලා වාගේ නේද? උනැල්ල ලේලියා බා ඉවසන
පුදුම ඉවසීමක් ඉවසන්නේ මේ කියලා. ඔව්. නැන්දම්මලා බලන්නකො. ඉවසනවා ඇතිනේ. සිල් පිට සිල් ගත්තත් ගෙවල් වලට ගිනි තිබ්බේ මේ නාකි ගෑනු අප්පා. ඔව්. නැන්දම්මලා ඉන්නව නේද? කොල්ලාගේ ගෑණි සැප විඳිනවට කැමතිම නෑ ගොඩක් අය. නැන්දම්මලා වැඩි පිරිසක් ලේලි සැප විඳිනවට කොල්ලා ඉදිරියේ කැමති නෑ. ඒකනේ ගහගන්නේ අර්බුදයකනේ. මේ බණ අහන ගොඩේ කී දෙනෙක් ඉන්නවද අමනාපෙන් නැන්දයි ලේලිලා? ඔයාලම බලන්නකො. සියලුම පිරිමි දන්නවනේ උඹේ ගෑණි උඹේ අම්මයි දෙන්න කොහමද කියලා. පේනවනේ දින්න විදිය. කතාවට බෞද්ධ, දානපති, සීලවන්ත, ගුණවන්ත, මෞකම පිරුණු සදැහැති වැඩ සත්තු සිව්පව්. වැඩ සත්තු සිව්පව්වයි. උත්තරාවුන් උපක්‍රමශීලීව මේ කොල්ලවත් නමාගෙන ගෙදර ආයත් සදැහැතියෝ කරලා බුදුහාමුදුරුවෝ ළඟට කැටුව ගෙනිච්ච දානයක් දෙන්න. ඔව් දිග ලස්සන කතාවක් වෙලාව යනවනේ මේකේ. උත්තරාවුන් කොල්ලව හීලෑ කෙරුවා. උපක්‍රමශීලීව ගෑනු අයට පුළුවන් පුතා ගෑනුන්ට ලතා කියන්නේ ඒ හින්දා. ඕන එකෙක් හීලෑ කරන්න පුළුවන්. මම මේ ළඟදී කතාවක් බැලුවා. කතාවක් කියන්නේ බණ ඉවර වෙලා යනකොට රෑ 12ට විතර ඇති. එදා අලියෝ ඇවිල්ලා බුදියන්නත් බෑ හැරලා ඉන්න ඕන. ඒ ගමන මම පොඩි චිත්‍රපටියක් බැලුවා. හාඳුරුවන්ට හොඳ නෑ. හොඳද නැද්ද කියලා බලාපන්කො. මම බලාපු එක මං චිත්‍රපටියක් බැලුවා. ඒකේ තිබුණේ මෙහෙම එකක්. බුදුහාඳුරුවෝ දේශනා කොට වදාළ ගාථා රත්නයක අර්ථය තමයි තිබ්බේ. ඒ ගාථා රත්නය තමයි යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකං චජෙය්‍ය ආත්තානං සවේ සංගාම ජුත්තම. දසලක්ෂ ගණන් සතුරු සේනාව පරදවා යුද්ධයකදී ජය ගන්නා සෙබළුන්, එහෙම නැත්නම් සෙබලෙක් තමාව විනාශ කරගන්නා කෙලෙස් ධර්ම සහිත එක් මිනිහෙකු තමන්ව ජයගත්තේ නැත්නම් ලක්ෂ ගණන් සතුරු සේනාව පෙරදුවත් වැඩක් නැහැ කිව්වා. ඇත්තනේ. ඒ කතාවම මම ඔය ගාතාව දවල් කාලේ කියවලා තිබ්බේ. මම අරක බලනකොටම මගේ ඔළුවට ආවා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අර ගාථා රත්නයමයි මෙතෙන්ට ගැලපෙන්නේ කියලා. යුද්ධයකට යනවා සෙබළ බලයන්යක් අනදෙන් නිලධාරියත් සමග. ගිහිල්ලා සතුරු සේනාව ඇහැමානේ ඔක්කොම මරනවා. ඔවුන්ගේ සැලැස්මේ හැටියට ඒ සතුරු කඳවුරට ගහලා එදා රාත්‍රියේ නවාතැන් ගන්න තිබ්බ නවාතැන් පොලක් තිබුණා. එතෙන්ට එන්න ඕන. මේගොල්ලෝ අර සතුරු සේනාව මරලා ප්‍රීතියෙන් දජ පතාක ලෙලදමින් ඔල්වසං හඬ නගමින් නවාතැන් පොලට එනවා. අර සතුරු සේනාවේ අනදෙන නිලධාරියා උපක්‍රමශීලී බුද්ධිමතෙක්. උපක්‍රමශීලී බුද්ධිමත් අනදෙන නිලධාරියා අර නවාතැන් ගන්නා ස්ථානයේ අඳුනගෙන එතෙන්ට දක්ෂ සෙබලියක්, සතුරු සේනාවේ දක්ෂ සෙබලියක් ගණිකාවක් හැටියට වෙස් ගන්නලා එව්වා.
දැන් අන දෙන නිලධාරියයි බලෑනියයි එනවා නවාතැන් ගන්න. ඒන තැන මේ කෙල්ල සක්මන් කරමින් ඉන්නවා. රූපය දෙවඟනක් වගේ ලස්සන. ඇඟ පසඟ එළියට පේන්න ඇඳුම් ඇඳගෙන මේ අත ඇවිදිමින් හිටියා. දවස් ගානක් වතුර හම්බෙච්චි නැති ඇත්‍රලක් වාගේ කුලප්පුනාරු. සෙබළු කුලප්පුනාර කෙල්ල දැකලා අනදෙල නිලධාරියා ඔක්කොටම මෙහා විජහට නවාතැන් පොලේ අන දුන්නා තම තමන්ගේ ලැබුම් ගන්නා ස්ථාන වලට යන්න කියලා. නිලලත් නොලත් හැමෝටම. ඊට පස්සේ අන දෙන නිලධාරියා අරුන්දව කතාවට අල්ලගත්තා. උන්දගේ කතාවේ මිහිරි රාගික හැඩ හැසිරීම් වල තිබ්බ රාගය මේ මිනිහට පිස්සු වැටුණා. ඊට පස්සේ ඇයව එක්කගෙන ගියා ඔහුගේ ලැබුම් පොළට. ලැබුම් පොළේදී සෙබලිය පතිවෘතා සීලය රැකගෙන බලන්නකෝ. මොලේ බලන්නකෝ. ඇගේ පතිවෘතා සීලය රැකගෙන අන දෙන නිලධාරියාට පිස්සු වැටෙව්වා හොඳටම. මේකට හොඳටම පිස්සු වැටුණාට පස්සේ තියුණු පිහියකින් කපලා දැම්ම එක පාට බෙල්ල. අතපය හොදාගත්තා. දොර වැහුවා එළියට ඇවිල්ලා ආපහු ඇවිද හිටියා. දැන් නිලලත් අයනේ එළිය කැරකෙන්නේ. සාමාන්‍ය සෙබළු ඇතුළේ. එළිය කැරකෙන නිලලත් එවුන් ටික ඔක්කොම මැරුවා මේකේ. බෙල්ල කපලා කාමරවලම. අරුන්ගේ වල් ගතියින් දපුතේ බෙල්ල කප්ප ගත්තේ. වල් ගතියින් තමන්ගේ චරිතය ඇතුලේ තමන්ගේ ජීවිතය ඇතුලේ හිටපු අර වල් පෙරේතයව පාලනය කරලා නැහැ. ඒකව මරලා දාලා නැහැ. ඒ කුපාඩියව මරලා දාලා හිටියානම් ඒ කෙලෙස් ධර්ම ටික මරලා දාලා තිබ්බානම් ඒ රාගිකත්වය මරුවා නම් කෙල්ලගෙන් බෙල්ල කැපෙන්න. අර මහා සතුරු සේනාවක් මරලා ඔල්වර සංහඬ නැගුවාට තමා තුල හිටපු සතුරා මර්ධනය කරගන්න බැරි වෙච්ච හින්දා අන දෙන නිලධාරියයි නිලලත් නොලත් බලෑනියම වටේ හිටපු සතුරු සේනාව කඩා වැදිලා මරලා දැම්මා. මම ඔය කතාව බලනකොටම මගේ ඔළුවට ආවා යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකං චජෙය්‍ය අත්තානං සවේ සංගාම යුත්තම. පින්නතුනි උත්තරා කුමාරිය ඒ වගේ දක්ෂ ගෑණියක් වුණා. අර කොල්ලව පිස්සු වට්ටලා පාලනය කළා. මම එක දිග කතාවක් හින්දා මෙහෙම කෙටියෙන් කිව්වේ. පාලනය කළා හසුරුවලා මුළු සිටු ගෙදරම දැසිදස්සෝද සමග විශාල දානයක් හදාගෙන උත්තරාවුන්ගේ අම්මටයි තාත්තටයි දෙන්න කියලා පවුල් දෙකම 4 වර්ගයේ නෑයෝම බුදුහාඳුරුව ගාවට ගියා. බුදුහාඳුරුව දානේ වළඳලා ඉවර වෙලා උත්තරාවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය වර්ණනා කරමින් මේ ගාථාව තමයි එදා දේශනා කළේ. අක්කෝදේන දිනේ කෝදං අසාදුම් සාදුනා ජිනේ ජිනේ කදරියන් දානේන සච්චේනාදික වාදෙන. පින්නතුන් පොඩි වෙලාවක් තියෙන්නේ මම වචනාර්ථය කෙටියෙන් කියනවා. අක්කෝදේන ජිනේ කෝදං ක්‍රෝධය ජය ගන්න නම් අක්‍රෝධශීලී බව ඕනේ. ක්‍රෝධය කියන්නේ මොකද්ද? ක්‍රෝධය කියලා කියන්නේ පින්නතුනි කේන්තිය නෙමෙයි. ශනිකව උපදින තරහ නෙමෙයි. උපදින තරහ දීර්ඝ කාලයක්
සම්වර්ධනය කරමින් පැසවමින් වඩමින් ඉදිරියට අරගෙන යන එකට අපි හෙළ බසින් කියනවා වෛරය කියලා. වෛරක්කාරකමට තමයි ක්‍රෝධය කියන්නේ. ඒ ක්‍රෝධය නසන්න නම් අක්‍රෝධශීලී බව ඕනේ. මෛත්‍රී සහගත බව ඕනේ. එතකොට ලෝකයේ දිනුව හැකි. ලෝකයේ දිනුව හැකි. අමරදේව මහත්තයා ඔකට උදාහරණයක් දේශනා කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ අමරදේව මහත්තයා නම් දේශනා කළේ ඇයි ගිහියන්ට බණ කියන්න බෑ? ගිහියන්ටත් බණ කිව්වා හැකි. කරණීය මෙත්ත සූත්‍රේ කන්ද පිරිත මෙත්තානිසංස සූත්‍රයේ ඇතුළු සූත්‍ර දේශනා රාශියක අර්ථය එකතු කරලා සාරය උකහාගෙන මේ ගීතය ලියලා තියෙන්නේ. ආධ්‍යාත්මීය සොරෙන් අමරදේව මහත්තයා කියනවා මෛත්‍රිය මතින් වෛර නොකරමින් ලෝකය දිනන්න පුළුවන් කියලා. මොකද්ද සින්දු? විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පායට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ හිතේ කඳුළු බිඳු රැතනියානේ ඉහ ඉන්දර ඉඳ ඉකි බිඳිනා සඳ ආදර සැමරුම් ප්‍රේම පුරානේ ඔබට විරාගිනී නොගෙනේවා ඔබට විරාගිනී නොගෙනේවා තනිකම රජයන පාළු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබේ දිවි අරණේ රුවන් විජිතයේ මණික් පහන් වැට දැල් වේවා මණික් පහන් වැට දැල් වේවා විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පායට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ පතිකුලයට අද මට පිටුපායන මගේ සොඳුරු ලඳුනේ. අය ගීතේම විඳින්න ඕනේ. ඒ බණපදයේ තේරෙන්න මේ වාක්‍ය ඇති. අවුරුදු ගාණක් ආදරය කරමින් හිටපු පෙම්වතිය පෙම්වතාව අතහැරලා වෙන කොල්ලෙක් එක්කන් හදිසියේ යාළු වෙලා කසාද බැඳලා පළවෙනි කොල්ලගේ ගේ දොරකඩින්ම යන්න යනවාලු. ඒ යන්න යන ජෝඩුව දිහා බලලා දැකලා කොල්ලගේ හිතේ උපදින හැඟීම මේ ගීතේ කියනවා. මොකක්ද හැඟීම? නෙළුම් මල් පොකුරක් වාගේ මං ඔයාට පූජා කළ සත්‍ය වූ සුවඳවත් වූ රසවත් වූ ප්‍රේමය ඔබ දැක්කේ නැහැ. ඔබ එය පායට පෑගෙන දූවිල්ලක්සේ පාගා මට පිටුපා ඔබ වෙන සැමියෙකුගේ අතගෙන යන්න ගියත් මං ඔයාට ආදරේ.
ඔබ යන ගමනට මාතින් ඔබ කිලුටු වී නැ. පතිවෘතා සීලය ඇතිව මාගේ පෙම්වතිය මා මෙතුවක් කල් අවුරුදු ගානක් ආරක්ෂා කළා මගෙම නැගෙනිය වාගේ. ඒ හින්දා අද මා වැනි සත්පුරුෂ ප්‍රේමවන්තයෙකුගේ අගය නොදැක ඒ සත්‍යයට පිටුපාලා රාගයට මුලා වී ඔබ යන්න ගියත් මම තරහා නැහැ. ඔබටත් ඔබේ සැමියාටත් මරණයෙන් සමුගෙන යන තාක්කල් යහපත් වූ අභිවෘද්ධිභාවයක්ම සැලසේවා. සිහිනකදීවත් දුකක් නොවේවා, බියක් නොවේවා. මැණික් ගලකින් කරන ලද පහනක් වාගේ වෙනස් නොවන ආලෝකමත් ජීවිතයක් මරණයෙන් සමුගෙන යන තාක්කල් ඔබ යුවලට වේවා. ශ්‍රී සුබ මංගලං කියලා කොල්ල ප්‍රාර්ථනා කළාලු. පාන්නකෝ ගීතය ඇතුලේ ඔබලා තියෙන වටිනාකම. ඒ ගුණය නැති නිසාවෙන් අද ඔයාලා මේ ලංකාව ගැන අවබෝධයෙන් බලාගෙන හිටියා නම් එක අවුරුද්දකට ජෝඩු කීයක් මැරෙනවද බලන්නකෝ. දෙන්නම සියදිවි නසා ගන්නවා. අඹුව සැමියා මරනවා, සැමියා අඹුව මරනවා, ඇසිඩ් ගහනවා, කපනවා, කොටනවා, අඟ විකල කරනවා, ගිනි තියනවා. මට මතකයි ඉංග්‍රීසි ගුරුවරියකට ඔය කොළඹ පැත්තේ කොට්ටේ තියලා මූණට තද කරලා මරලා ඇඳේ නිදි කරවලා මාස ගානක පොඩි එකාව තුරුල්ලෙන් තියලා පණ පිටින්ම මදුරු දැල දාලා ලාම්පු තෙල් දාලා ගිනි තිබ්බා කියන්නකෝ අර පණ පිටින් පොඩි එකාටත් එක්ක. මේ සමාජෙ මොනතරම් දුර්ජනද පින්නතුනි. ඊර්ෂ්‍යාව, වෛරී චේතනා තමන්ගේ සැපතට බාධා කරනවා යයි සිතා වෛරයක් උපදවාගෙන මෝඩයින් විසින් මේ ලංකාවට කොච්චර වින කරනවද? හොඳට බලන්නකෝ. හරි දෙයක් කරන්න දෙන්නෙම නැන්නේ. එතන තියෙන්නේ වෛරය. ඊර්ෂ්‍යාව මත ගොඩනගා ගන්නා ලද කෝපය. ඒ යහපත් මිනිසාට යන්න දෙන්නේ නැතුව බාධා කරනවා. ඒක නැති කළ හැක්කේ පුතේ අක්‍රෝධශීලී මෙත් සිත් ඇති සත්පුරුෂයන්ට. ඔබේ ගේ ඇතුලේ වෙන රාජ්‍යයක් ගැන හිතන්න එපා. ඔබේ ගේ ඇතුලේම කොච්චර අඬ දබර තියනවද බලන්න. කැඩීම්, බිඳීම්, රිදීම් තියනවද බලන්න. වෛරී චේතන, දිගු කල් අරගෙන යන නපුරු දුෂ්ට හැඟීම්, ඒවා මෛත්‍රියෙන් තුනී කරගන්න පුළුවන් නම් ඒක තමයි පුතේ පවුල පන්සලක් වාගේ සතුට පිරුණු තැනක්, නිවහනක් බවට පත් කර ගැනීමේ මඟ. නිවන හදන තැන නිවහන. පවුලටම නිවන හදාගන්න හොඳ සංසුන් තැන. ඒ ගෙදර වගකීම යුත්තන් විසින් නිර්මාණය කෙරුවොත් ඒ පවුල නිදහසේ සැනසීමේ බුද්ධිමත්වය පින්නතුනි මගඵල පිළිවෙලින් නිවනටම යනවා තමයි. උත්තරාවුන්ගේ පවුල උත්තරාවුන්ගේ නිවීම මත, උත්තරාවුන්ගේ ප්‍රඥාව දැක්ම මත මිත්‍යා දෘෂ්ටික නැන්දම්මා, මාමණ්ඩි, ස්වාමියා, දැසිදස්සෝ ඇතුළු පරපුරක්ම රැගෙන තමන්ගේ මවපියා සමග මාර්ගඵල පිළිවෙලින් නිර්වාණ මාර්ගයේ තබන්නට දක්ෂ වුණා. එකෙක් හැදුනොත් ලොවක් සනහන්නට පුළුවන්. ඒ වාග්යවන්ත ගමන උරුම කරගන්න පින්නතුනි මෛත්‍රිය වඩන්න. නාකි වෙලා ගෝනි පඩංගු වාගේ ඇකුළුනාට පස්සේ වඩනවා මෛත්‍රිය.
එතකොට තමයි යන්නේ අටමාලේ දාගන්නවා රෙද්ද නමල හරහට ගිහිලා ඉඳ ගන්නවා බෝධිය ගාව ගයින්නවා යට උඩ දිසාවේද යට දිසාවේද උසුරු දිසාවේද දකුණු දිසාවේද නැගෙනහිර දිසාවේද බටහිර දිසාවේද දස දිසා භාගේ වූ සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා නිවන් දකිත්වා. හයිය තියෙන කාලේ කාල පරම්පරාවම දැන් මේ නාකි වෙලා මොකවත් බෑ. නාකි කියන්නේ නොහැකි. මොනවද නොහැකි? හොඳ එව්වත් බෑ නරක එව්වත් බෑ. දෙකම බෑනේ. එතකොට ස්වාමීන් වහන්සේ දෙකම බැරි වයසේ දැන් තියෙන හයිය තියෙන කාලේ කරපුවා දිහා බල බලා බුදියන්න. ඔව් හයිය තියෙන කාලේ කරපුවා දිහා බල හොඳ එව්වා කෙරුවා නම් සතුටු වෙන ගමන් නරක එව්වා කෙරුවා නම් ලැජ්ජා බය උපදවාගෙන ඊළඟ පරම්පරාවට ආදර්ශ සම්පන්න නිවුණු ගමනක් යන්න මාන්සි ගන්න ඕන. ලෝකේ රවට්ටන්න හොඳ නැහැ. ලෝකෙට බොරු කරන්න හොඳ නැහැ. සිල් ගන්න දාතත් බොරු කරනවා. උපාසකම්ලාට උදේ සිල් ගන්න ආපුවාම අජ්ජ ඉමංච දිවසං උපෝසතං උපෝසාමි අට්ඨංග සමන්නාගතං සීලං සමාදියාමි කියලා වාක්‍යයක් කියනවා නේද? ඒ මොකද කියන්නේ? මොකද ඒ කියන්නේ? කා ළඟද දියුරුම් දෙන්නේ? කා දිහා බලාගෙන දියුරුම් දෙන්නේ? උදේනෝ අත්ත දිගෑරලා හීල් දාන්නට ගහලා අරනවා 10ට තේ එකක් හම්බෙනවා ඒකත් දෙනවා පාර 11මාරයි 12යි කියනකොට හම්බ වෙනවා එකක් සමතලා කරලා අරිනවා 2මාරයි කියනකොට හම්බ වෙනවා තේ එකක් ඒකත් බිව්වා 3යි කියනකොට පැන්න මල් අතර 3යි කියනකොට පැන්න දැන් අර උදේ දිවුරුම් දීපු එක හරිද? ඒ උදේ දිවුරුම් දුන්නේ කොහමද? සූර්යයා උදාගිරි පර්වතයෙන් නැගුණු තැන සිට ලෝකය ආලෝකමත් කළ තැන සිට අවරගිර පර්වතයෙන් බැස යන අඳුර ගලාගෙන එන මොහොත දක්වා වූ දිවා කාලය මුළුල්ලේම මා මේ සමාදන් වෙන අෂ්ටාංග සීලය දිවි දෙවැනි කොට ආරක්ෂා කරන්න ප්‍රතිඥා දෙමි. එහෙම දිවුරුම් දීලා 3ට 3:00ට පැනපුවාම කාපුවට ණයනේ. කාපුවට ණය. ඒ අය උපදිනවා සංසාරේ කොහෙද උපදින්නේ? වෙල්යායක ගොම්බානක් කකාවුනි එක ගොනෙක් වල්ගය නැතිව වැනි වල්ගය ඇති ගොනා මැස්සන්ට බැටදුනි දුප්පත් කමත් වල්ගය නැති ගොනාවැනි අනුන්ව රවට්ටලා කාලා උදුරාගෙන කාලා ණයට අරන් කාලා හොරාගෙන කාලා බියවද්දලා කාලා අල්ලස් අරගෙන කාලා මැරෙන කරුමකාරයා උපදින්නේ තිරිසන් ලෝකේ නම් හරකෙක් වෙලා. මනුස්ස ලෝකේ ඉපදුනොත් හිඟන්නෙක් වෙලා.
අඥානවන්ත හිඟන්නෙක් වෙලා. ඔය දෙපොළට යන්න වෙනවා පින්නතුනි. බත් සරලුවක් හරි හොරාට කෑවොත්. වංචා කරලා කෑවොත්. ණයට අරගෙන කාලා නොදී හිටියොත්. මිනිස්සුන්ව රවට්ටලා අධික පොලියකට සල්ලි දීලා පොලිය අරන් කෑවොත්. අහිංසකයෝ හූරා ගත්තොත්. අල්ලස් ගත්තොත්. රවටා ඉදම කඩම වස්තුව වළඳ ලියා ගත්තොත්. එවුන් උපදින්නේ මනුලොව නම් හිඟන්නෙක්, තිරිසන් ලෝකේ නම් කරුමක්කාර හරකෙක් වෙලා. වලිගෙත් නෑ, නැට්ටත් නෑලු. ගොනාට නැට්ට තිබ්බනම්, හරකට වලිගේ තිබ්බනම් ඒකෙන් තමයි ඌ මුළු ශරීරයම සත්තුන්ගෙන්, කෘමීන්ගෙන්, මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන්, කෝඳුරුවන්ගෙන් ආරක්ෂා කරගන්නේ. නිදහසේ කෑමක් බීමක් කන්නේ. මුළු ජීවිතේම නිදහස නැති වෙනවා වලිගේ නැති වුණොත්. ඇයි? වලිගේ තියෙන උන් එළවන මැස්සෝ ඔක්කොම ඇවිල්ලා මුගෙම වහනවා. මයිල් ගස් ගානේ කුමි සත්තු වහලා මුගේ ලේ උරා බොනවා අමු අමුයි. අනුන්ගේ ලේ උරා බීපු කරුමේ පටිසන් දෙනවා. හරක් වෙලා උපදින්න කී දෙනෙක් ඉන්නවද ලංකාවේ? නැට්ට නැති හරක් වෙන්න කරපු පාපේ මේ ගම්වල කොච්චර ඉන්නවද? අය ගිහි පැවිදි ભેදයක් නැහැ. මං ඒකයි කිව්වේ. රවට්ටලා කෑවොත් නැට්ට නැති හරක්. එතන උපදින්න. බුදුහාඳුරු අනුදැන වදාලා රවට්ටලා මේවා පොරවන්න එපා කිව්වා. සංසාරේ ගිනි දැල් වලින් වෙලෙනවා කියලා. අග්ගිකන්දෝපම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙන්නෙම හොරා කාපුවාම වෙන දේ හාඳුරුවරුන්ට. අග්ගිකන්දෝපම සූත්‍රයේ තියෙන්නේ එහෙම. බුදුහාඳුරන්ගේ කාලේ සූත්‍ර දේශනාව අහලා සමහර හාඳුරුවරු සියදි විනාසා ගත්තලු අප්පා. බය හිතිලා. සමහර අයට ලේ බඩ ගියාලු. බය ඇවිල්ලා. මම මෙහෙම කෑවනේ, මෙහෙම කෑවනේ, මෙහෙම සිවුරු පෙරෙව්වනේ, මං අතින් මෙහෙම වෙලා තියෙනවානේ කියලා සිහි එනකොට පිස්සු හැදිලා මානසික ආතතිය ඇවිල්ලා ලේ බඩ ගිහිල්ලා සමහර අය අනුන් ලව්වා පිහිය දීලා අන්නවා ගත්තලු. පිස්සු ඇතිලා. ඒ ගමනේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට සැලකලාම බුදුහාමුදුරුවෝ දසධම්ම සූත්‍රයේ දේශනා කළා. මහා සංගරුවනේ උදාරතර ගුණ සහිත. අපිට පේන්නේ පුතේ ටිකයි. නොපෙනෙන හරිය බොමයි. ඉතින් අපි බෞද්ධයෙකු විවට බෞද්ධ දර්ශනය ඉගෙනගෙන නැහැ. බහුතරයක් ගිහි පැවිදි දෙනා බෞද්ධ දර්ශනය හදාරන්නේ, අහන්නේ, බලන්නේ, සාකච්ඡා කරන්නේ, අවබෝධ කරගන්න වීරිය කරන්නේ. මතු පිට සංස්කෘතිය ඇතුලේ පිස්සු වාගේ දුවනවා පාපයෙන් වෙලි වෙලි. එහෙනම් මෙත්සිට ඇති පිම්මත් ගමනක් යන්න, එකිනෙකාට ආදරය කරන්න, ජීවිතය සකසන්න, හැමෝම පරිවාර සම්පත්තියෙන් යුතු, හැමෝටම ආදරය කරන පරිසරයක ජීවිතය ගොඩනගා ගන්න පුළුවන්. මගේ වෙලාව ඉවරයි. දෙවෙනි කාරණයයි 3යි 4යි එක උඩ මන් තියලා කියනවා වාක්‍යයකින්. අසාදුන් සාදුනා ජිනේ. අසත්පුරුෂයා ජය ගන්න සත්පුරුෂයෙක් වෙන්න. ඈත යන්නේ නැතුව ගෙදර බලන්න. ඔබ සත්පුරුෂයෙක්ද? කසාද මැදපු දවසේ කීවේ මොනවාද? ආදරෙන් ඉමු, සෙනෙහසින් ඉමු. ඔබ දෙපළ ගාව ඒ ගුණේ රැකගෙන තියනවාද? බිරිඳ සැමියාට, සැමියා බිරිඳට කායිකව මානසිකව පීඩා කරනවාද? දෙපාර්ශවයේ නෑයන්ට ඔබ කරදරයක්ද?
ඔබම හදපු දරුවන්ට ඔබ නින්දා සහගත විදියට ඔවුන්ගේ මග අහුරන විදියට ඔවුන්ට හිරිහැර කරදර වන විදියට ජීවත් වෙනවද කියලා ගෘහාධිපති යුවල බලන්නකො තරුණවත් මැදියම්වත් මහලුවත් ආන් එතනින් පටන් ගන්න හදන්න. එතන හැදුවේ නැත්තම් ලෝකේ හදන්න බෑ. අපි අපේ තැනින් පටන් ගන්න ඕනේ. අපි නිවැරදි වෙන්න ඕනේ. අපි මෙත් සිත් ඇති කෙනෙක් වෙන්න ඕනේ. එහෙමයි ලෝකෙට යන්න ඕනේ. මං කොරෙක් වෙලා ලෝකෙට හොරා කන්න එපා කිව්වට වැඩක් නැහැ. මං වෛරී මිනිහෙක් හැටියට ඉඳලා ලෝකෙට වෛර කරන්න එපා කියලා කිව්වට වැඩක් නැහැ. අපේ සමාජයේ එහෙම ගලාගෙන ඇවිල්ලා තියෙනවා. බල ලත්තෝ මොකද කරලා තියෙන්නේ? බල ලත්තෝ හොරා කාලා මිනි මරලා මම් පහරලා ස්ත්‍රී දූෂණ කරලා මහා තක්කඩි නීච ක්‍රියා කරලා තියෙන්නේ ඉහළ පෙළ. රජයේ නිලධාරියෝ, දේශපාලඥයෝ, සමහර පූජකයෝ ඒ කරපු අපරාධ දකින්න පේන්න තියෙනවා. ඒ වාගේ ආදීන රටක් හැටියට අපි කර්මයක් හැටියට ගෙවනවා. එහෙනම් සිහිය පිහිටුවාගෙන පින්නතුනි අපේ ප්‍රමාණයෙන් නිවැරදි හෙටක් හදන්නට ඔබ නිවැරදි ආධ්‍යාත්මීය සත්පුරුෂ මිනිහෙක් වෙන්න මාන්සි ගන්න. සත් කිව්වේ යහපත් ධර්ම පුරුදු කරන්න. මිනිස් ධර්ම කරුණාව, දයාව, මෛත්‍රිය, සෙනෙහස, ආලය, ආදරය, ලෙන්ගතුකම, ඍජු බව, මෘදු බව, තපස, වීර්ය, සමානාත්මතාව, කෘතගුණ සැලකීම වැනි උදාර ගුණ ජීවිතය තුල පෝෂණය කරන්න. අනිත් කාරණාව පින්නතුනි ජිනේ කදරියන් දානේන කෑදරකම නැති කරන්න, ලෝභකම නැති කරගන්න, මසුරුකම නැති කරගන්න නම් දන් දෙන්න ඕන. මොනවාද අපිට පූජා කරන්න පුළුවන්? දානය කියලා මොනවාද අපිට පූජා කරන්න පුළුවන්? වස්තු තුනයි තියෙන්නේ පුතේ ලෝකේ පූජා කරන්න පුළුවන්. මොනවාද ඒ වස්තු තුන? උපාසකම්මල මොනවාද පූජා කරන්න පුළුවන් වස්තු තුන? ඔය මාතෘත්වය කියන එක නිර්මලව බබලවන්නේ ඒ වස්තු තුනම පූජා කළ අම්මාගේ. ඒ තමයි කාලය, ශ්‍රමය, ධනය. අම්මා මේ ටික පවුල වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් පූජා කරන උත්තමාවියක්. මම මේ කියන්නේ සැබෑම අම්මා. හැම ළමයි හම්බෙච්ච ගෑණියක්ම අම්මා නෙමෙයිනේ නේද? අර මේ පහුගිය දවස්වල අර වෙලේ දාලා ගිහින් තිබ්බේ. මුහුදායිනේ දාලා ඉන්නේ. පාරවල් වල දාලා තියෙන්නේ. ගල් බැඳලා ලිං වලට දාලා තියෙන්නේ. බස් එකේ ලොකර් එක උඩ දාලා යන්නේ. සීට් එක යට දාලා යන්නේ. අර ළමා නිවාසවල පිරීලා ඉන්න ළමයින්ගේ වදාපු අම්මා කෝ? අහසින් වැටිලාද? අර අපේ ගායකයෙක් කියනවා මං අහගෙන හිටියා අහසින් පොළවට කඩා වැටිලාද අම්මා තාත්තා නෑ දන්නේ. පොඩි උන් දන්නේ. හැබැයි අහසින් වැටිලා නෙමෙයි. කොහේ හරි තාත්තෙකුට දාව මවක් විසින් වදාපු පැටියෙ. ඒ අහිංසක දරු පැටියාට මව්කම පූජා කරන්නට, පියකම පූජා කරන්නට, මව් සෙනෙහස, පිය සෙනෙහස පුදන්නට තරම් මිනිස්කමක් නැති තිරච්ඡාන જાතියක් ළඟ කරුමෙට ඉපදිලා. පෙර සසරේ වැරද්දකින්. එහින්දා පින්නතුනි
අපි හැම තිස්සෙම අපේ කාලය මේ උදා වෙන කාලේ උදා වෙන ශ්‍රමය අපේ ගතේ තියෙන සවිය මේ දෑත දෙපය වැර වීරිය ලෝකෙට පූජා කරන්න. සාමාන්‍ය මගේ නිදා ගන්නා කාලය සෞඛ්‍ය අංශයෙන් මේක පිටු දැක්කත් මගේ නිදා ගැනීමේ කාලය එක රැයකට එක දවසකට පැය 24න් පැය 3යි උපරිම ගන්න. උපරිම පැය 3යි ගන්න. එයින් එහා මම බුදියන්නේ. අනිත් පූර්ණ කාලයම මං මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ රට වෙනුවෙන් මේ ජාතිය වෙනුවෙන් මේ ජාතිය කිව්වේ ලංකාවේ ඉන්න ජාතිය නෙවෙයි මේ මනුස්ස ලෝකේම ඉන්න මානව සම්පත වෙනුවෙන් මට වෙන්න පුළුවන් කැපවීමක් තියෙනවා නම් මං ඒක වෙනවා. මං ඒක කරනවා. හේතුව මම මැරෙන බව දන්නවා. මැරෙන වෙලාව මන් දන්නේ. ඒ හින්දා හෙට මැරෙයිද දන්නේ. දැන් යන ගමන් මැරෙයිද දන්නේ. හෙටක් මට තියෙයිද දන්නේ වැඩක් කරන්න. ඒ හින්දා ලැබෙන දවස ඇතුලේ ඒ කාලය රත්තරන් වලට වඩා වටිනා බව අවබෝධ කරගනිමින් කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන දෑත දෙපය වැර වීරිය උපරියෙන් යොදවලා මට ඇති වස්තුවක් වේද ඒ වස්තුව මම පරිත්‍යාග කරනවා. මට තියෙන එකම වස්තුව පින්නතුනි මාලද බුද්ධිය පමණයි. වටිනාම මා ළඟ තියෙන වස්තුව බුද්ධිය. බුදුහාමුදුරුවන්ගේ දර්ශනයට අනුව ලෝක ධර්මයට අනුව මිනිහෙකුට තියෙන වටිනාම වස්තුව බුද්ධිය තමයි. උගතමන ශිල්පයමයි මතු රැකෙන. නේ උගතමන ශිල්පයමයි මතු රැකෙන. තුබූ තැනක සොර සතුරන් ගත නොයනා සැඩ මනවත් වතුරෙන් වල නොයනා කෝපවත් රජ මැතිඳුම් ගත නොයනා උගත මන ශිල්පයමයි මතු රැකෙනා. ඊට වඩා වස්තුවක් නැහැ. මං අද මේ ධර්ම සිංහාසනාරූඪව ඉන්න කෝටි ගාණක් අනිත් රන් රිදී මුතු මැණික් ධන දහන්නේ තිබ්බත් මට හම්බෙයිද? හම්බෙන්නේ. මං ඉගෙන ගත්ත දේ මං බෙදලා දුන්නා. මං දානය කළා. මා ඉගෙන ගත්ත දේ බෙදලා දීපු හින්දා නෙමෙයි. ලෝකෙ මිනිස්සු සාදු නදින් වන්දනා කරලා ආදරය කරලා පුද පූජා පවත්වන්නේ. කෝටි ගාණක් වියදම් කරලා ඔය හදලා තියෙන පන්සල මං ගෙදරින් ගෙනල්ලා නෙමෙයි. මේ ලෝකේ ඉන්න පැහැද සිත් ඇති අය පූජා කරනවා. මේ ආර්ය ශාසනයට මං ඒ ශාසනයේ තියෙන වටිනාකම මිනිස්සුන්ට බෙදලා දුන්නා. අවබෝධය බෙදලා දුන්නා. ඒ දානමය ගුණයේ බලයෙන් හිත වැඩුණු, හිත තැනුණු, හිත පෝෂණය වුණු ධර්මඥානය ලැබපු අය නිර්මාණය කළා. ඒ පන්සල මයි ගෝලයෝ නිර්මාණය කරනවා. මාව පෝෂණය කරනවා. රැක බලා ගන්නවා. ආදරය කරනවා. ඔය රියදුරෝ දෙන්නෙක් මට අද මේ ගමනට දුන්නා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව.
ඒ නිලධාරී මහතුරුන්ගේ මහා කරුණාව. ඇයි? එහෙම දෙයිද හැමෝටම? හැමෝටම දෙන්න. රටට වැඩක් කරන්න ඕනේ. පින් සාරකාරයක් කරන්න ඕනේ. තමන් විසින් තමන්ගේ කාලයේ ශ්‍රමය ධනය ලෝව පුරා බෙදිලා යන්න අත්හරින්නට ඕනේ. දන් දීමෙන් ඒ අත්හැරීමේ ගුණය ලෝකයට තියෙනවා. අපේ හාමුදුරුවෝ අද මම පන්සලට එනකොටම මෙතන පූජාවට එන්න වෙලා ආවා. මම පන්සලේ ඔය මේ අත පොඩ්ඩක් බැලුවා මේකේ වපසාරිය. මේකේ හාමුදුරුවෝ ගොඩක් කල් හිටියේ නැති පාළු ගතියක් තියෙනවා. ඒ දිහා බල බලා ඉන්නකොට පොතක් තිබිලා මම පොත පෙරළුවා. ඒ පොතේ නාම ලේඛනයක් තියෙනවා. His thank God මාසික දාන වට්ටෝරුව මම බැලුවේ. වසම් දෙකක් තියෙන පවුල් 700කට එහා ගානක් ඉන්න මේ දායක සභාවේ ඔබ අදූරදර්ශී තැනකට වැටිලා ඒක ඔබේ වැරද්දෙන්ම නෙමෙයි පන්සල පැවතගෙන එනකොට විතින් විට ගිහි පැවිදි සබඳතා අතර තිබුණු විෂමතාවය. ඒ විෂමතාවය නිසා දැන් ඔබ මේ ඇවිල්ලා ඉන්න ස්වාමින් වහන්සේලා අවබෝධ කරගන්න දවස වෙනකොට හාමුදුරුවෝ ඍජු දරා ගන්න පුළුවන් ප්‍රතිපත්තියක හිටියේ නැත්තම් ඒ හාමුදුරුවෝත් අහිමි වෙනවා. මේ කෙනෙහිලිකම් විඳ මෙතන ඉන්න ඕනේ නැහැ යමම් පුතා යන්න කියලා ගියොත් ඔබත් පරදිනවා හාමුදුරුවෝත් පරදිනවා. හැබැයි මේක දරාගෙන ලද පමණින් මං සතුටු වෙමින් මේක ගොඩනගනවා කියන ස්ථාවරයේ හිටියොත් දැඩි අධිෂ්ඨානයේ හිටියොත් ඒ වෙනුවෙන් තමන්ගේ කාලයේ ශ්‍රමය ධනය කැප වුණොත් දිව්‍ය ලෝකයක් වාගේ හදන්න පුළුවන් රමණීය පසුතලයක තියෙන පන්සලක් මේ ගමේ ඊළඟ පරම්පරා ගණනාවකට පින්නතුනි නිවන් මඟ කියන උත්තම පිම්බිම නිර්මාණය කරන්න පුළුවන්. ඒ පූජා බිම නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගකීම දරන්න ඔබේ කාලය, ඔබේ ශ්‍රමය, ඔබේ ධනය, ඔබේ ප්‍රමාණයේ හැටියට මේ සම්බුදු සසුන වෙනුවෙන් අත්හරින්න, ඔබේ ජීවිත සංසාර ගමන වෙනුවෙන් අත්හරින්නට අනන්ත දුක් සහිත මේ සසර කර්මය නිමා කරන්නට අත්හැරීමේ ගුණය දකින සත්පුරුෂයෙක් වෙන්න. ඒකට දන් දෙන්න ඕන. ඊළඟ කාරණය සත්‍යේ නාලිකවාදිනා සත්‍යවාදී මිනිහෙක් වෙන්න. බොරුව, වංචාව, කුහකකම මේ රට පෙරදුනේම මේ රට හිඟමනේ වැටුනේම මේ රට නපුරු දුෂ්ට පාපයෙන් ගිනිගත්ත නරකාදියක මේ යන්නේ පින්නතුනි සත්‍ය නොදක ගියපු මිත්‍යා දෘෂ්ටික ගමන නිසා. අපි හිතනවා අපි කරන ඕනෑම වරදක් වහලා මා සැපය පිණිස මේක කරනවා කියලා විවිධ කෝණවල ඇත්තෝ මේක කරනවා. හැබැයි මිනිහට පේනවද කොයි වෙලේ හරි වරදි, කොයි වෙලේ හරි වරදි. මෙලවදී වැරදුනේ නැතත් සසර ගමනේදී වරදි. මේකට කර්ම විපාකයක් මා පසුපස්සේ ඇවිත් මට දඬුවම් කරනවා නියතමයි කියලා මෙහෙම සත්‍ය දැකීමක් එනවද? දැකීමක් එන්නේ. ඒ දැකීම නැති නිසා කරන කලට පව් මීරිය මිසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිස
දකින මේ පවුදුරාලන උපදේසේ නුදුන මැනවී තුන් දොර ආකාසේ. අපිට පේන්නේ නැති කර්මයාගේ ස්වභාවය පසුපස්සේ ලුහුබඳිමින් පන්නමින් එළවමින් දිට්ඨ ධම්ම වේදනීය උපපජ්ජ වේදනීය අපරාපරිය වේදනීය වශයෙන් අල්ලාගෙන සංසාර ගමනේදී ඒකට දඬුවම් කරනවා. ඒකට දඬුවම් කරනවා. ඒකට වද දෙනවා. ඒ කියන්නේ අපි දකින්නේ. ඒක අපට පේන්නේ. ඒක පේන්න දකින්න ධර්මඥානය මදි. සම්මා දිට්ඨිය පහළ වෙලා නැහැ. නිවැරදි අවබෝධය ලැබිලා නැහැ. ඒ හින්දා මෙවැනි අවස්ථා ගමේ පන්සලේ ප්‍රදේශේ මාසයකට දෙතුන් වතාවක්වත් විවිධ ස්වරූපයේ නිර්මාණය කොට මිනිස් චින්තනය දැනුවත් කොට නිවැරදි කොට යහපත් මඟක මේ බිහි වෙන පරම්පරාව තියන්නට ඔබට දැක්ම ආකල්ප කුසලතා මේ ධර්මයේ තුලින් පහළ කරගන්නට වරම් අවබෝධ කරගන්නට වරම් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. උත්තරා කුමරිය ඇතුළු සතර වර්ගයක නෑයෝ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ආර්ය මාර්ගයේ පිහිටා අනන්ත ගෝරතර භයානක සංසාර ගමන නවත්තන්නට මග ප්‍රවේශය ලැබුවා සත්‍යයයි. ඒ සත්‍යානුභාවයෙන්ුත් ඔබට ඇයසේම ධර්මඥානය ලබාගෙන කරුණාව දයාව මෛත්‍රී ආදී උතුම් මිනිස් ගුණයන් මත සම්බුදු සසුනේ හරය ප්‍රයෝජනේ ඵලය දරාගෙන නිවැරදි මගක් තනන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා සාදු සිතින් දෙයයන්ට පින් දීලා පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. කාලය පරිමහ ගන්නට උවමනාව තියෙනවා. ඒ නිසාවෙන් සියලු දෙනාම ඔය ඉන්න තැන්වල ඔහොමම ඉඳලා දෑත නළලේ තබා හයියෙන් සාදුකාරයක් පවත්වන්නකෝ. ඉච්ඡිතං පච්චිතං දුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝපන්න රසේ අතා. ත්‍රෛතර තිලක සකලඤ්ඤේ සාගර පාරගතානි දේශනායක ගුණරත්න මන්දිරාය මානව භාග්‍යවත්තරිය සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ විසින් මధుර මනෝහර කොට පුරවේකනාද ගම්බීරාලාපෙන් දේශිත මේදිත්‍රේ සද්ධර්මයෙන් බිඳා තමන්ගේ ග්‍රාම මැදේ උනැල්ල දම්පල්ගම ග්‍රාම මැදේ කරවන ලද මනරම් දම් සභා මණ්ඩපයේදී මේ උතුම් ධර්ම දානමය මහා පුණ්‍ය කර්මයේ සිද්ධ කරමින් බණාසමින් බණාසන්නට සලසා දෙමින් වත් පිළිවෙත් යෙදීමෙන් තුනුරුවන් වන්දනමානන කොට පුද පූජා පැවැත්වීමෙන් දහම් පරිස්කාර පූජා කිරීම ආදී වඩන ලද දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ඵල ධර්මයෝ මේ වේර විහාර ගම්බිම් මිඩං කඩම් මම්මාවත් තලදොල ගංගා කෙත් අතු ගහ කොළ තුරු ලතාවෝ හදා වඩා තනා දැයට දායාද කොට අපවත් වී වදාලා වූ විහාරගණයේ නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ ගෞරවනීය මහ සංඝරුවන පින්ගන්න වේනන් උන්වහන්සේලාටත් හැදූ වැඩූ තැනූ අම්මා තාත්තා අත්තා මුත්තා නත්ත පනත්ත ආදී කුල දෙටුවෝ පින්ගන්න වේනන් ඒ සෑම සියලු දෙනාටමත්
සමාජගත ජීවිතයේ ඔබ මාප සමග දුක සැප බෙදාගෙන දිවි ගෙවා මිය පරලොව ගිය ගුරුවර දෙමාපිය බන්දු මිත්‍ර පුත්‍ර කලස්ත්‍රු භාතෘ භගිනී ආදී සකල විද නෑහිත මිතුරෝ පින් ගන්න වේ නම් ඒ සෑම සියලු දෙනාටමත් ඔබටත් මටත් මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම නිතර නිතර ධර්මයේ ශ්‍රවණය කරමින් සාකච්ඡා කරමින් වත් පිළිවෙත් යෙදෙමින් නැනනුවන වඩා තුනුරුවනේ අනන්ත ගුණ දැක සංසාර ගමන කෙලවර කර ලබන අමා නිවනින් සැනසීම ලබන්න ආර්ය ධර්ම අවබෝධය ලැබේවා 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 සිතා චිත්ත ප්‍රීතිය යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතුය. අද දවසේ මේ මහා පුණ්‍ය කර්මය තමන්ගේ ප්‍රදේශයට දානය කරන්නට යෙදුණු ගමගේ පවුලේ චූටි මල්ලි තමන්ගේ වැඩිහිටි කුල දෙටු මව්පියන් සහෝදර සහෝදරාදීන්ගේ ආශිර්වාද අවවාද අනුශාසනා ලැබමින් උනැල්ල විහාරස්ථානයේ ගරු කටයුතු පඬිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබමින් ග්‍රාමවාසී ප්‍රදේශවාසී සත්පුරුෂ ඇසින් දකින පින්වත් ඔබ හැම දෙනාගේම සහයෝගය උදව් උපකාර ඇතිව ඊටාම දර්ශනීය අලංකාර තමන්ගේ ග්‍රාම වරය මැදයේ කලකින් කරන්නට බැරි වුණු සුවිශේෂී සත්පුරුෂ ක්‍රියාවක් සිද්ධ කොට මේ මහා පින්කම අපට ලැබුණේ ඒ මනාකොට සිහියේ තබාගෙන නැවත නැවත මෙවැනි සත්ක්‍රියා කරන්න සත්පුරුෂ ඇස් ඇති ගමනක් යන්න මා පුතාලට බොහොම පිං. ඒ වගේ මේ පවුලේ මිය පරලෝකීය පියාණන් වහන්සේ මුතුන් මිත්තෝ පින් ගන්න ඉන්නවා නම් ඒ සියලු දෙනාටම අපි ඒ කළා වූ පිනේ බලය හේතු වාසනා වේවා. ඒ මියගිය සියලු ඥාතීන්ට ආශිර්වාද වේවා. සසර දුකින් එතරව ලබන අමා නිවනින් සැනසීම ලබත්වා කියලා මියගිය අයට පින් දෙමු. සුජීවත් වාසය කරන මෑණියන් වහන්සේ ඇතුළු පවුලේ කුල දෙටු වැඩිහිටි සියලු දෙනාටමත් ඔබ හැම දෙනාටමත් කරන කියන රැකී ආරක්ෂා වෙළඳාම් ගොවිතැන් කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කොට යහපත් වූ මිනිස් දිවිය කාගේ අවබෝධ කරගෙන තුනුරුවනේ සරණේ ආශිර්වාදේ ලැබමින් සංසාර ගමන කෙටි කරන්නට හැම දිනාටම නුවණැස ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඉක්මන් කරන්න පුතේ. ආ මග කෙටි යා යුතු මග දුරයි.